මම මේ පාර ඕඩර් කරපු අයිටම්ස් ටික ඇත්තටම කිව්වොත් මේක ආපු වෙලාවේ මම පැක් එක මේ පොඩ්ඩක් හදලා බැලුවා. ඒ කියන්නේ එච්චරටම හදිසි මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම මොනවද ගත්තේ කියලා. එහෙනම් අපි එකින් එක බලමු. ඉස්සෙල්ලා මම මේක හරන්නම්කෝ. අම්මා ගොඩාක් බඩු ටිකක් තියෙනවා. ඉතින් අපි බලමු එහෙනම්. මේ තියෙන්නේ ළමයි මම ගත්ත අයිටම්ස් ටික මම ඔයාලට පෙන්නන්නම් එකිනෙක මම මොනවද ගත්තේ කියලා. එහෙනම් අපි බලමු එකිනෙක. ඉස්සර වෙලාම කඩ බලමු. ඉස්සර වෙලාම මං ගත්තා ඕඩර් එක දැම්මා. හරිම ලස්සන සූට් දෙකක්. අතරම මේ ඒක ලස්සනයි. මේ තියෙන්නේ මෙන්න මේක උනේ ඩිරාම් 10යි ළමයි. මේක උනේ ඩිරාම් 10යි කියන්නේ ඇත්තටම ලංකාවෙන් රුපියල් 800ක වගේ මිලක්. මේක ඒ ගානට මාර වටිනවා. මම මේක ගත්තේ ඔෆර් එකක් දාලා තිබ්බ නිසා ඇත්තටම මේක ඒ ගානට මාර වටිනවා. මේ තියෙන්නේ එහෙනම් බලමු අපි ඊළඟ එක. අපි බලමු ඊළඟට මොකද්ද ගත්තේ කියලා. ඊළඟට ගත්තා ටී-ෂර්ට් එකක්. මෙන්න මේ ටී-ෂර්ට් එක. මේ ටී-ෂර්ට් එක උනේ ඩිරාම් 12යි. ඩිරාම් 12යි කියන්නේ රුපියල් 1000ක් වගේ තමයි ලංකාවේ මුදලින් මේ ටී-ෂර්ට් එක උනේ. බැගියට වගේ තමයි මම කියන්නේ බැගි සයිස් එකකින් වගේ තමයි මම ගන්නෙ. ටිකක් ලොකු සයිස්. ඉතින් මේක එකක්. බලමු ඊළඟ එක. අපි බලමු ඊළඟ එක. ඊළඟ එක මේ මෙන්න ළමයි. ඇත්තටම මේකත් මාර ලස්සනයි. ඒක මේ පාටට මං මේ මාර ආසයි. ඒකේ පාට හරිම ලස්සනයි. මේක තමයි ගත්තේ. මේකත් ඩිරාම් 12යි. 12යි හරි 11යි හරි කියන්නේ ඉතින් 900ක් 1000ක් වගේ ගානකට තමයි මේක. ඊළඟට බලමු මොකද්ද ගත්තේ කියලා. ඊළඟට තියෙනවා කහ පාට ටී-ෂර්ට් එකක්. ඊළඟට මෙන්න මේක. ඒකත් ඇත්තටම මාර ලස්සනයි. මම මේ ඉස්සෙල්ලා තෙමු එකෙන් මම ඕඩර් එක දැම්මේ මේ සුදු පාටයි කළු පාටයි ටී-ෂර්ට් ගොඩක් මම දැම්මා. ඉතින් ඒක නිසා මේ පාරයි මං හිතුවා black and white දාන්නේ නැතුව
ටිකක් පාට ඒව දානවා කියලා. ඉතින් ඒක නිසාම තමා මම මේ පාර එක පාටින් ඕඩර් කරේ ටීෂර්ට්. ලංකාවට යන්නත් හිතාගෙන ඉන්නවා. ඒක නිසාම දැම්මා ටීෂර්ට් ටිකක් වැඩිපුර. ඉතින් මේක තමයි එකක්. ඊළඟට බලමු මොකක්ද ගත්තේ කියලා. ඊළඟට ජර්සියක් වගේ ජර්සියක් වගේ මේක අද්දිග එකක්. ඝන රෙද්දක් තියෙන්නේ මේ ඝන මැටීරියල් එකක්. ඉතින් මේක ඔයාලට කියන්න බැරිවනේ අර කහපාට ටී-ෂර්ට් එක උනේ ඩිරාම් 10යි කියන්නේ ලංකාවේ ගානින් 800ක් වගේ තමයි උනේ. ඉතින් මෙන්න මේක උනේ ඩිරාම් 15යි. ඩිරාම් 15ක් කියන්නේ 1200ක් වගේ ගාණක් ලංකාවේ. ඉතින් මේ වගේ එකක් මං හිතන්නේ නැහැ එච්චර අඩුවට ගන්න පුළුවන් කියලා ලංකාවේ. ඉතින් අපි බලමු ඊළඟට අපි ගත්තේ මොකද්ද කියලා. ඊළඟට ඒක මාර ලස්සනයි ළමයි ටී-ෂර්ට් එක. මේක කෙහෙල් දළු පාට කියලා කියන්නේ අපි. ආනේ පාට එකක්. මේ බලන්නකෝ ඒක මාර ලස්සනයි. මේක ප්‍රී සයිස් තිබ්බේ මේක ඩිරාම් 17ක් කොහෙද උනේ ඩිරාම් 17යි මේක 17යි හරි 15යි හරි කියන්නේ 1400ක් නැත්නම් 1300ක් වගේ ගාණක් ලංකාවේ මුදලින් මේක උනේ. ලස්සනයි නේද ළමයි? ඉතින් ළමයි දැන් ලංකාවටත් මේ ඇප් එක ඇවිත්නේ තියෙන්නේ. ඔයාලට පුළුවන් ඒ ඇප් එකට ගිහිල්ලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ගිහිල්ලා ලංකාවේ කොහොමද මිල ගණන් මේ වගේ ටී-ෂර්ට් වල තව එක ගොඩක් ඒවා තියෙනවා. ඇඳුම්ද අනිත් උපකරණ කිචන් එකට උවමනා දේවල් ගොඩාක් දේවල් තියෙනවා මේ ඇප් එකේ. ඇත්තටම මේ ඇප් එකේ මේ සේල් දානවා එක කාලවල වලදී. ඒ කියන්නේ මාසයේ අන්තිම සේල් දානවා. දැන් මම මේ ටික නම් ගත්තේ ජනවාරි මැද සේල් එකක් දාලා තිබ්බා. ජනවාරි මාසේ මැද සේල් එකක් දාලා තිබ්බා. ඒකෙන් තමයි මම මේ ටික ඕඩර් කළේ. නැත්තම් ඔයාලා හිතන්නකෝ දැන් අපි උදේ ගිහිල්ලා ඇප් එකට ගිහිල්ලා බලනවා හේ බලද්දි 1500ට එක ටී-ෂර්ට් එකක් තිබ්බා කියලා. අපි ඊට පස්සේ තව පැය දෙකකින් බලුවොත් ඒ ගාණ වෙනස්. අන්න එහෙම තමයි මේ ඇප් එකේ ඒ කියන්නේ එක පාර පැයෙන් පැයට වගේ ප්‍රයිස් වෙනස් වෙනවා. ඒ නිසා ඔයාලා ගිහිල්ලා බලන්න. ඇත්තටම අඩුවටම වැටෙනවා ටී-ෂර්ට් එහෙම. ටී-ෂර්ට් ෂෝට් වර්ග ඒවා ගොඩාක් අඩුවට වැටෙන වෙලාවල් තියෙනවා. ඔයාලා ගිහින් පොඩ්ඩක් බලන්න. ඒ ඇප් එකෙන් ඕඩර් එකක් දාලා අනික මන් දන්න විදිහට ඇප් එක දැන් ෂෙයින් එකේ වගේ නම් අපිට ගන්නවනේ ගාණක් ෂිපින් ෆ්‍රී එහෙම කියලා ගන්නවනේ ගාණක්. මේකේ නැහැ ඔක්කොම ෆ්‍රී. ඩිලිවරි ෆ්‍රී ඔක්කොම ෆ්‍රී. අපේ මේ ඇඳුම් වලට يعني අපි ඇඳුම් ටිකක් ගත්තොත් ඒ ඇඳුම් වලට යන ගාණ විතරයි. වෙන කිසිම ගාණක් යන්නේ නැහැ ළමයි. ඒක නිසා ඔයාලා ඕඩර් එකක් දාලම බලන්න. එහෙනම් අපි මං ඊළඟට ගත්තේ මොකද්ද කියලා බලන්න. බලමු එහෙනම් ඊළඟට මම මොකද්ද ගත්තේ කියලා. ඊළඟට ගත්තේ අපේ අයියට ගත්තා ටී-ෂර්ට් එකක්. මෙන්න මේ ටී-ෂර්ට් එක ළමයි. මේ බලන්න ඒකේ ලස්සන. ඒක මාර ලස්සනයි.
ලස්සනයි නේද? අතර මේක මාර ලස්සනයි. මේක උනේත් ඩිරාම් 11යි. ඒ කියන්නේ 917 අතර ගාණක් ලංකාවේ. ඉතින් බලමු ඊළඟට මොකද්ද ගත්තේ කියලා මම. ඊළඟට ගත්තා මේකත් අයියට ගතපු එකක්. මේ තියෙන්නේ මේකත් අයියට තමා ගත්තේ. මේක ඩිරම් 10යි උනේ. ඒ කියන්නේ 800ක වගේ ගාණක් තමා මේ ටී-ෂර්ට් එක උනේ. ඊළඟට අපි බලමු කියලා ඊළඟට මම මොකක්ද ගත්තේ කියලා. ඊළඟට ගත්තා මෙන්න මේ ටී-ෂර්ට් එක. මේක ගත්තෙත් අයියට. මේක බ්ලැක් කලර් ටී-ෂර්ට් එකක්. මේක පිටිපස්සෙන් තියෙනවා ලස්සන රෝස මල් ටිකක්. බලන්න ඒකේ ලස්සන. මේක ඉස්සරහට නෙමෙයි ළමයි මේක පිටිපස්සට එන්නේ. මෙන්න මේ වගේ රෝස මල් ටිකක් කිහිල්ලා තියෙනවා උඩට. ඒක මාර ලස්සනයි. අපි බලමු එහෙනම් ඊළඟට මම මොකක්ද ගත්තේ කියලා. ඊළඟට මෙන්න මේක ගත්තා. මේක මේ බ්ලවුස් එකක්. මේක මට ගත්ත එක. මෙන්න මේ වගේ බ්ලවුස් එකක්. පොඩ්ඩක් මේ ලොකුවට ගත්තේ. තියෙන පොඩ්ඩක් ලොකුවට ගත්තේ ළමයි. අයිට පේනවද මට? තියෙන මේක උනේත් ඩිරාම් 12ක් වගේ. ඒ කියන්නේ ලංකාවේ ගානේ කීයද 900ක් 1000ක් වගේ තමයි මේක උනේ. ඊළඟට බලමු මොකක්ද ගත්තේ කියලා. ඊළඟට මෙන්න මේක ගත්තා. එළිය කට්ටියක් ඉන්නවා ළමයි. මෙන්න මේක අයියට ගත්තේ. මේ බලන්න ළමයි. ඒකත් ඇත්තටම ලස්සනයි. මේක ගත්තා. මේක ඩිරම් 15ක් වුණා. ඩිරම් 15 කියන්නේ 1300ක් විතර ගාණක් වුණා මේක. මේක ඊළඟට බලමු මොකක්ද ගත්තේ කියලා. ඊළඟට මෙන්න මේක white color t-shirt එකක්. මෙන්න මේක මේ විතරයි මම white color එකකට දාවේ. මට අයියට තව white color එකක් දැම්මා. මට දැම්ම මේක. ඒ කියන්නේ මට මේක ලස්සනයි කියලා හිතුණා. අනික මේක තිබ්බා ඩිරම් 8යි මේ t-shirt එක. ඒක නිසා මම මේ t-shirt එක දැම්මා. කොහොමත් අඩුවටනේ තිබ්බේ කියලා මේ t-shirt එක දැම්මා. ඩිරම් 8යි කියන්නේ 600ක් 500ක් 600ක් අතර ගාණක් මේ ටී-ෂර්ට් එක උනේ. බැගි. ඊට පස්සේ බලමු අපි මොකද්ද ගත්තේ ඊළඟට කියලා. ඊළඟට මෙන්න මේ ටී-ෂර්ට් එක ගත්තා. මේක අර මං white color ටී-ෂර්ට් එකක් පෙන්නුවා නේද ඔයාලට. ඒකේ වගේම රෙඩ් කලර් එකක් ගත්තා. අයියට මේකත් අයියගේ ටී-ෂර්ට් එකක්. මෙන්න මේක. ඒකත් ලස්සනයි නේද ළමයි.
ඉතින් ඉවරයිද? ඔන්න ඔය ටික තමා ගත්තේ මේ පාර. ගත්තේ මේ පාර තෙමු එකෙන්. මේ ඔක්කොටම ගියා ඩිරාම් 170. ඩිරාම් 170ක් කියන්නේ මං අනුමාන කරලා කියන්නම් මං ලංකාවේ ගානින් බැලුවේ නැහැ. කොහොම හරි 14000ක් වගේ. ඔව් 14000ක් වගේ ගාණක් 13000ක් 14000ක් වගේ ගාණක් තමයි ඒ ටිකට ගියේ. එහෙනම් මං ඔයාලට පුළුවන් වුණොත් පෙන්නන්නම් මම මේ මං ගත්ත ඇඳුම් ටික ඇඳලා. එහෙනම් ඉතින් බලමුකෝ මං ඇඳලා පෙන්නන්නම්. තියෙන්නේ මං අර ගත්ත බ්ලවුස් එක. මම මේ ටී-ෂර්ට් එකට උඩින්මයි දැම්මලා මේ මං හිතනවා ඔන්න ඔහම ඒක අඳින්න. ඔන්න ඔහම තමයි ඒක තියෙන්නේ බ්ලවුස් එක. ඔන්න ඔහම තමයි. ඉතින් බලමු මේ තියෙන්නේ අර කේල් පාට ටී-ෂර්ට් එක. ඒක මෙන්න මේ වගේ තමයි ඉතින්. ලස්සනයිද? එහෙනම් අපි බලමු. මේ තියෙන්නේ ළමයි කහ පාට ටී-ෂර්ට් එක. ඒකත් ලස්සනයිද? මම ටිකක් ලොකුවට ලොකු සයිස් තමා ගත්තේ ඔක්කොම. මොකද මං එහෙම අඳින්න ආස නිසා. මේ තියෙන්නේ තැඹිලි පාට ටී-ෂර්ට් එක. ඔයාලට මේ ටී-ෂර්ට් එකේ ලස්සනම ටී-ෂර්ට් එක මොකක්ද කියලා පහල කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ සුදු පාට ටී-ෂර්ට් එක තියෙන්නේ අර මං ගත්ත ජර්සිය. ඒක මට ටිකක් ගොඩක් ලොකු වැඩි වගේ. ඒ වුණාට අවුලක් නෑ. සීතලට හොඳයි. ඉතින් ළමයි ඔන්න ඔය ටික තමා ගත්තේ. සපත්තු දෙක දාලා බලමුනේ. දාලා පෙන්නන්න. මම ඔයාලට පෙන්නන්න. මේ තියෙන ළමයි ගත්ත සපත්තු දෙක. ඉතින් මේ තමයි මේ පාර මං දාපු ඔඩර් එක. ඉතින් ළමයි ඔය ටික තමා මම ගත්තේ. ඉතින් මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම් බලයි කියලා. අනිවාර්යෙන් මගේ වීඩියෝ එක බලලා මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. ඉතින් ඉස්සරහට මම වීඩියෝස් අරන් එන්නම්. එහෙනම් මං අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. Bye.